අපි අද බලමු මේ පුරස්ත ග්‍රන්ථිය ගැටලු කොහොමද ලිංගික අප්‍රාණිකත්වයට බලපාන්නේ කියලා. මේ පුරස්ත ග්‍රන්ථිය මේක තියෙන්නේ පිරිමි උදවියට. ගැහණු උදවියට මෙම ග්‍රන්ථිය ඇත්තේ නැහැ. මේ පුරස්ත ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් තියෙන. මේක හරහා තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ. ඉතින් පුරස්ත ග්‍රන්ථියේ ගැටලුවක් ආවොත් මේ මුත්‍ර මාර්ගයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා මේ ශුක්‍රාණු වෙන මාර්ගයත් මේ පුරස්ත ග්‍රන්ථිය තුලදී මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. පුරස්ත ග්‍රන්ථිය තුලදී තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට පුරස්ත ග්‍රන්ථිය ගැටලුවක් ආවොත් ලිංගික කටයුතු වල බලපාන්න පුළුවන්. මොකද මේ පුරස්ත ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ලිංගික කටයුතු වලට බලපානවා. ක්‍රම කීපයකින්ම බලපානවා. විශේෂයෙන්ම ශුක්‍ර තරලය හදන්න මේක දායක වෙනවා. මේ ශුක්‍රාණු වලට හොඳින් පිහිනලා යන්න ශුක්‍ර තරලය හදලා දෙන්න ඕනේ. එතකොට පුරස්ත ග්‍රන්ථිය වගේ යම් දායකත්වයක් සපයනවා. ඒ වගේම ලිංගික උත්තේජනයකදී මේ ශුක්‍රාණු පිට කරන්න පුරස්ත ග්‍රන්ථියේ සංකෝචන ඉවහල් වෙනවා. ඉතින් ඊටමත් වැදගත් පුරස්ත ග්‍රන්ථිය පිරිමි උදවියට ලිංගික කටයුතු වලදී. දැන් මේ පුරස්ත ග්‍රන්ථිය ගැන කතා කරනකොට ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක මේක ගැන කතා කරනකොට මේකට වෙන්න පුළුවන් දෙයක් තමයි මේක ඉදිමෙන්න පුළුවන්. මේක හේතු කීපයකට ඉදිමෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව ඒ කියන්නේ පිළිකාමේ තත්වයක් නැතුව ඉදිමෙන්න පුළුවන්. අපි ඒකට කියනවා BPH benign prostatic hyperplasia. පිළිකාමේ තත්වයක් නැහැ එතන. පිළිකාමේ තත්වයන් නිසා ඉදිමෙන්නත් පුළුවන්. ඒතකොට කියන්නේ prostatic cancer. කැන්සර් නිසා ඉදිමෙන්නත් පුළුවන්. ඉතින් පිරිමි කෙනෙක්ගේ පුරස්ත ග්‍රන්ථිය ඉදිමිලා තියෙනවා. ඒක වැදගත් ඇත්ත වශයෙන්. පිළිකාවක් නැතුව ඉදිමෙන තත්වයක් ආවොත් අපි බලමු benign prostatic hyperplasia කියන තත්ත්වයේ තියෙනවනම් කොහොමද මේක බලපාන්නේ. පුරස්ත ග්‍රන්ථිය සෑහෙන ප්‍රමාණයකට ඉදිමෙන්න පුළුවන්. මේකේ ප්‍රමාණය මිලිලීටර් 18ක් පමණ සාමාන්‍ය කෙනෙක්ගේ. නමුත් මේක 50කට 100ක් ඒ වගේ ලොකු ප්‍රමාණයකට ඉදිමෙන්න පුළුවන්. ඉදිමීමේ ප්‍රමාණය වල රෝග ලක්ෂණ වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී benign prostatic hyperplasia කියන තත්ත්වය ආපුවාම පුරස්ත ග්‍රන්ථිය ඉදිමුණොත් අර මුත්‍රා මාර්ගය තද වෙනවා, બ્લોක් වෙනවා. ඒ වගේම ශුක්‍ර එන මාර්ගයත් બ્લોක් වෙන්න පුළුවන් පුරස්ත ග්‍රන්ථිය තුලදී. අන්න එතකොට ගැටලු ඇති වෙනවා. දැන් මේ පුරස්ත ග්‍රන්ථිය ඉදිමුණ පමණින්ම ලිංගික අප්‍රාණිකත්වය එනවා කියලා එකක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්න පුළුවන්. පුරස්ත ග්‍රන්ථිය දෙපැත්තෙන් තමයි ස්නායු සහ රුධිර නාල එන්නේ ශිශ්නයට. අන ශිශ්නයට එන ස්නායු වලට ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. රුධිර නාල වලට තද බදයක් එන්න පුළුවන්. අන්න එතකොට ඒ වගේ ගැටලු ඇති වෙනවා. අන්න එතකොට ලිංගික ගැටලුවක් එන්න පුළුවන්. මේ ශිශ්නයේ ප්‍රාණවත් වීමේ ගැටලු විශේෂයෙන්ම. ප්‍රාණවත් වීම මද වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ප්‍රාණවත් වුණත් ඉක්මනින් ධාතු පිට වෙන්න පුළුවන්. ඔන්න වගේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ අර පුරස්ත ග්‍රන්ථිය තුළදී ශුක්‍රනාලය තද වෙලා තිබ්බොත්. මේ පුරස්ත ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ශුක්‍රාණු පිට වෙනකොට මුත්‍රා පිටවීම සිද්ධ වෙන්නේ නැහැ. ශුක්‍රාණු මුත්‍රාශයට යන්නේ නැහැ. ඒක වළක්වනවා. වැල්ව් එකක් විදිහට ක්‍රියාත්මක වෙලා. ඉතින් පුරස්ත ග්‍රන්ථිය ඉදිමිලා තිබුණොත් සමහර වෙලාවට ශුක්‍රාණු මුත්‍රාශය පැත්තට ගමන් කරන්න පුළුවන්. එළියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගැටලුව ඇති වෙනවා. අන්න වෙන තත්ත්වයක් ආවොත් පුද්ගලයාට මේක මානසිකවත් බලපානවා. අර උපරිම තෘප්තියේදී ඕගැස්ම් එකකදී මොනවත් එළියට එන්නේ. ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම වෙන්න පුළුවන් දෙයක් තමයි මේ පුරස්ත ග්‍රන්ථි ප්‍රදාහය කියන එක එන්න පුළුවන්. prostatitis. මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි acute prostatitis. ඒකවර තදබල ඇති වෙන තත්වය. එහෙම නැත්නම් නිදහංගත chronic prostatitis. මෙම තත්ත්ව දෙකේදීත් ගැටලු ඇති වෙන්න පුළුවන්. එකක් තමයි අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. වේදනාව නිසා ලිංගික කටයුතු කොහොමත් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. අරක ලිංගික කටයුතු කරේ උනන්දුවක් ඇති නොවෙන්න පුළුවන්. මෙම තත්ත්වය આવොත්. අර හිතෙන්නේ ෆීලිංග්ස් එන්නේ. ඒ වගේ මේ ග්‍රන්ථිය ප්‍රදාහය නිසා අපට තියෙන පටකොළ ප්‍රදාහයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කළා රුධිර නාල ස්නායු පුරස්ත ග්‍රන්ථිය දෙපැත්තෙන් එනවා ශිශ්නයට. අන්න ඒවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොටත් ලිංගික උත්තේජනයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රොනික් ප්‍රොස්ටැටයිටිස් කියන තත්ත්වය මේ දිගට පැවතුනොත් ගොඩක් වෙලාවට අර වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා, මුත්‍රා දැවිල්ල ඇති වෙනවා. ලිංගික කටයුතු වලින් පස්සේ වේදනාකාරී තත්ත්වයක්, ශුක්‍ර පිට වෙනකොට වේදනාකාරී තත්ත්වයක්, දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අනේ එතකොට ලිංගික කටයුතු කරේ උනන්දුව අඩුවීම සහ අර ලිංගික උද්දීපනයේ අඩුවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් පුරස්ත ග්‍රන්ථිය පිළිකාමේ තත්ත්වයක් ආවොත් ඒක ක්‍රම කීපයකටම බලපාන්න පුළුවන් මේ ලිංගික කටයුතු කෙරෙහි. එකක් තමයි මේ පිළිකාව තියෙනවා කියලා දැන ගැනීමම මානසික ආතතියකට හේතු වෙනවා. එතකොටත් ලිංගික කටයුතු කරේ උනන්දුව සහ ඒ හරි ප්‍රමාණයට ප්‍රාණවත් නොවීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ පිළිකාමේ තත්ත්වය තිබීම නිසා අවට පටක වලට පැතිරෙන්න පුළුවන්.
අර ශිෂ්ණයට එන ස්නායු රුධිර නාල වලට පැතිරෙන්න පුළුවන්. ඒවා අබහිර වෙන්න පුළුවන්. එතකොට කොහොමත් අර ගැටලුව ඇති වෙනවා. ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. ඒ වගේම දැන් පුරස්තර ග්‍රන්ථියේ පිළිකාමේ තත්වයක් තියෙනවනම් ගොඩක් වෙලාවට ශල්‍ය කර්මයක් කරලා අයින් කරන්න වෙනවා. අන්න එවැනි කටයුතු නිසා මේ අවට තියෙන රුධිර නාල සහ ශිෂ්ණයට එන ස්නායු ඒවට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒවා බේරලා ශල්‍ය කර්ම කරන අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවලදී බේරන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවක බේරන්න බැරි වෙන අවස්ථාවක ස්ථිරවම අර ලිංගික අප්‍රාණිකත්වය හිටිනවා. දැන් අවට තියෙන පටක බේරලා ස්නායු බේරලා ශල්‍ය කර්මය සිද්ධ කළොත් ටික කාලයකට පස්සේ නැවත අර ලිංගික බේරහිණිතාවය නැවත යථාවත් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ශල්‍ය කර්මයක් කරලා පිළිකාමේ තත්ත්වයක් තියෙනවා නම් පිළිකාමේ තත්ත්වය අයින් කළාට පස්සේ දෙන ප්‍රතිකාර නිසා විකිරණ ප්‍රතිකාර විශේෂයෙන්ම රේඩියේෂන් තෙරපි. රේඩියේෂන් තෙරපි නිසා අවට පටක හානියටපත් වෙන්න පුළුවන්. නැවතත් කියන්නේ අර පුරස්තර ග්‍රන්ථිය අවට තිබුණ රුධිර නාල ස්නායු අවිහිර වෙන්න පුළුවන්. ඒවා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒවට හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ප්‍රාණෝද්භව නැති වෙන්න පුළුවන්. එතකොට පුරස්තර ග්‍රන්ථිය ඉදිමිලා තියෙනවා නම් දෙන ඖෂධ තියෙනවා. සමහර වෙලාවට ඒ ඉදිමිච්ච ගතිය අඩු කරන්න සම්පූර්ණයෙන්ම අඩු කරන්න බෑ. සමහර ඖෂධ තියෙනවා ලබා දෙනවා. උදාහරණ වශයෙන් කියනවා මේ ෆිනස්ටරයිඩ් කියන ඖෂධය. දැන් මෙවැනි ඖෂධ නිසාත් ඒ ලිංගික කටයුතු අඩපණ වෙන්න පුළුවන්. දැන් මෙවැනි අවස්ථාවක ලබා දෙන සමහර ඖෂධ තියෙනවා ඇගේ තියෙන පිරිමි හෝමෝන් එක ටෙස්ටොස්ටෙරෝන්. ඒ ප්‍රමාණය අඩු කරන්න දෙන ප්‍රතිකාර. ඇන්ඩ්‍රෝජන් ඩිප්‍රයිවේෂන් තෙරපි. ඒ වගේ දේවල් වලිනුත් අර හෝමෝන්ස් ප්‍රමාණය පහළ යාම නිසා ලිංගික කටයුතු අඩපණ වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා පුරස්තර ග්‍රන්ථියේ ගැටලු ලිංගික අප්‍රාණිකත්වයට හේතු වෙන්න පුළුවන්. දැන් අපි වයසට යනකොට විශේෂයෙන් පිරිමි උදවිය වයසට යනකොට කොහොමත් පුරස්තර ග්‍රන්ථිය සමහරුන්ගේ යම් පමණකට ඉදිමීමකට ලක් වෙනවා. ඒ වගේම මේ වයස නිසාත් මේ ලිංගික දුර්වලතාවය එන්න පුළුවන්. ඒකේ තියෙන හෝමෝන්ස් ප්‍රමාණය අඩු වෙලා එහෙම වෙන්න පුළුවන්. පුරස්තර ග්‍රන්ථියේ කතාවම නොවේ සමහර විට තියෙන්නේ. ඉතින් සමහරවිට පුරස්තර ග්‍රන්ථිය ඉදිමිලා තිබ්බොත් ඒකට සම්බන්ධ කරගන්න අවස්ථා තියෙනවා. නමුත් වෙනත් හේතුවක් තියෙන්න පුළුවන්. ඒකත් දැන ගන්න ඕනේ. අපි දන්නවා වයසට යනකොට තවත් රෝගාබාධ තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා වගේ රෝග තත්ත්ව තියෙන්න පුළුවන්. එතකොට කොහොමත් ස්නායු දුර්වල වෙලා රුධිර සැපීම අඩු වෙලා ඇතෙරොස්ක්ලෙරොසිස් කියන තත්ත්වය ඇවිල්ලා මේ ශ්‍රෝණී තියෙන රුධිර වාහිනී පටු වෙලා ඒ ගමන අඩු වෙන්න පුළුවන් අර ලිංගික අවයව වලට. එතකොටත් මේ තත්ත්වෙ එන්න පුළුවන්. එවැනි කාරණාත් තියෙනවා. ඒ වගේම සමහරුන්ට වෙනත් ස්නායු ආබාධ තියෙන්න පුළුවන්. ස්නායු ආබාධ වලට බෙහෙත් ගන්න උදවිය ඉන්න පුළුවන්. ඒ වගේම මානසික රෝග තත්ත්ව වලට ඖෂධ ගන්න උදවිය ඉන්න පුළුවන්. එවැනි අවස්ථාවක පුරස්තර ග්‍රන්ථිය ඉදිමිලා තිබ්බොත් සම්බන්ධ කරගන්න පුරස්තර ග්‍රන්ථිය ඉදිමුමට. නමුත් ඇත්ත වශයෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ වෙනත් කාරණා වලට. මේ වෙන්නේ දේවලුත් තේරුම් ගන්න ඕනේ. ඉතින් අද අපි විස්තර කළේ මේ පුරස්තර ග්‍රන්ථියේ ගැටලු කොහොමද ලිංගික අප්‍රාණිකත්වයට බලපාන්නේ කියලා. ඒ කියන්නේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන තත්වයට බලපාන්නේ කියලා. මම හිතන්නේ යම් දැනුවත් වීමක් සිද්ධ වෙන්න ඇති. අපි ඉදිරියේදී නැවතත් මෙවැනි වැඩසටහනකින් මුණ ගැහෙමු.